කාර්යබහුලත්වයෙන් පිරුණු දවස් ගණනාවකට පස්සේ ඔන්න අලුත් vlog එකක් අරගෙන ඔයාලත් එක්ක එකතු වෙන්න මං ආවා. ඉතින් ඇත්තටම පහුගිය දවස් ටික ගෙවිලා ගිය පහුගිය දවස් ටික හරිම අමාරු කාලයක් අපේ ජීවිතවලට මං හිතන්නේ අමාරු කාලයක් තියෙන්නත් ඕනේ. ඉතින් මේ අමාරු කාලේ ගෙවලා ඔන්න අද පුරා කියලා නැවුම් විදියට උදේ පාන්දර පටන් ගන්න තමයි මේ සූදානම් වෙන්නේ. එන්නක යන්න මොකද අද මම කරන්නේ කියලා බලන්න. උදෑසනම වැඩ කටයුතු ටික මෙන්න මේ විදිහට කරගනිද්දී මෙන්න මෙයාලවත් හුරතල් කරන්න ඉතින් චුට්ටක් අමතක කරන්න නැහැ. උදේ නැගිට ගමම ප්‍රථම රාජකාරිය වෙන්නේ මේගොල්ලෝ තමයි ඉතින්. ඔන්න ඉතින් අදත් වෙනද වගේම මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. හායි කොහොමද මගේ යාළුවෝ හැමෝටම මං හිතනවා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් අද අපි යමු බලන්න අපේ කුඹුරුයාය පැත්තට. කුඹුරුයායේ ලස්සන මොන වගේද කියලා අපේ ගමේ තියෙන ලස්සනම පැත්තකට තමයි මම මේ ඔයාලව එක්කරගෙන යන්න හදන්නේ. ඉතින් අද දවසේ මට ටිකක් වැඩ ටිකකුත් තියෙනවා. අපි බලමු මගේ අද දවස කොහොමද ගෙවෙන්නේ සහ අපේ ගමේ තියෙන මේ ලස්සන කුඹුරුයාය. මේ ගමනට ඉතින් ඔන්න මාත් එක්ක මගේ අම්මත් එකතු වුණා. මොකද අපි දෙන්න ඊයේ රෑ කතා වුණා අද උදේම කුඹුර පැත්තට ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා කරලා එමු කියලා. මොකද ඇත්තටම උදේ පාන්දර කුඹුර පැත්තට යනවා කියන්නේ ඔළුවට මාර නිදහසක් දැනෙන්නේ ළමයි. ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිදහස විඳින්න ඕන නිසා තමයි අම්මයි උදේම කුඹුරට ගියේ. ඒ ගමනට තමයි මම මේ ඔයාලවත් එකතු කරගත්තේ. ඔය ගමන යන අතරම මගේ මේ වීඩියෝස් බලන ඔයාලට පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. ඒ තමයි කලින් මගේ මේ YouTube channel එක තිබුණේ Elite Dancers විදිහට. එතකොට ඒ කාලේ මම කැම්පස් යන කලින් මගේ කරගෙන ගිය channel එක තමයි තිබුණේ. නමුත් ගියාට පස්සේ කැම්පස් එකට ගියාට පස්සේ තිබුණු කාර්යබහුලත්වයත් එක්ක එතනින් එහාට මට ආයේ dancing videos අරගෙන එන්න බැරි වුණා. ඉතින් මම හිතුවා මගේ මේ channel එක day vlogs දාලා මගේ ලස්සන vlogs කරන channel එකක් විදිහට ඉස්සරහට ආයෙත් කරගෙන යන පටන් ගන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා තමයි මේ channel එක ඔන්න අලුත් විදිහට අලුත් videos එකක් ඔන්න අරගෙන එන්න මම හිතුවේ. ඔන්න ඔය විදිහට ඔය ගමන යන ගමන් මම ඔයාලත් එක්ක පුංචි chat එකකට එන්නම් මෙන්න මෙහෙම. ඔයා මොකද හිතන්නේ වගේ ජීවිතය ගැන? මම නම් හිතන්නේ මගේ ජීවිතය ගැන හරිම සරල විදිහට. හැබැයි සරල විදිහට හිතන ජීවිතේ ඇතුළතින් ගැඹුරු විදියට හිතන්නත් පුළුවන්කම තියෙන්න ඕනේ. මොකද තරුණ ගෑනු ළමයි විදිහට අපිට පුළුවන් වෙන්න ඕනේ හැම වෙලාවෙම අපිව බලා ගන්න. ඉතින් අන්නේ හේතුවත් එක්ක සරල මිනිස්සෙක් වෙලා ගැඹුරින් ජීවිතය දිහා බලන තමයි මම කැමති. ඉතින් ඇත්තටම ඔයාලා කොහොමද ඔයාලගේ ජීවිතය ගැන හිතන්නේ? පොඩියට කමෙන්ට් එකකුත් ඒ ගැන දාගෙන යන්න. තවත් අයට ඒක වැදගත් වෙයි ළමයෝ. පේනවා නේද මේ කොළපාට පරිසරයේ තියෙන ලස්සන. මට ඔය පෑගෙන්නේ පලා වර්ගයක්. ඔකට කියන්නේ බටපලා කියලාලු. ඉතින් ඔය බටපලා වර්ගේ කැමරට නම් එච්චර ගුණ නැහැ කියලා තමයි අම්මා නම් කීවේ.
උදෙන්ම මේ දැකපු පරිසරය මට නම් ඇත්තටම චිත්‍රයක් වගේ. කොළ පාටට පිරුණු වගාබිම, එතකොට එතනින් එහාට ගියාම නිල් පාටින් පේන අහස, මේ මැද්දෙන් ගලාගෙන යන ඇලවල්. ඉතින් මේවා දැක්කහම ඇත්තටම හිතට හරි නිදහසනේ. ඔයාලගේ ගමත් මේ වගේද? නගරේ ඉන්න ඔයාලට නම් මේ සුන්දරත්වය විඳින්න අමාරු ඇති. හැබැයි ඉතින් අම්මගේ හරි තාත්තගේ හරි ගම්මානය මේ වගේ ග්‍රාමීය නම්, ගම්බද නම් ඉතින් ඔයාලටත් මේ අත්දැකීම ගන්න පුළුවන් ගමේ ගියාට පස්සේ. ඔන්න යාළුවනේ අපේ ගමන අම්මයි මමයි මෙහෙම යද්දී ඔන්න තාත්තත් අපේ පස්සෙන් ඇවිල්ලා. තාත්තා විතරක් නන් නෙමෙයි, ගෙදර අපි හොරෙන්ම දාලා ආපු අපේ බලු කුක්ක දෙන්නත් ඔන්න තාත්තගේ පස්සෙන් අපිව හොයාගෙන ඇවිල්ලා. අපිව දැක්ක විතරයි, බලන්නකෝ මෙයාලා දෙන්නගේ තියෙන සතුට. මේ කුඹුරේ අයිතිකාරයෝ එහෙම දැක්කනම් මෙයා නටන නැටිල්ල අපිට පොලිසි තමයි යන්න වෙන්නේ කුඹුරේ ගොයම් පාගලා කියලා. ආන්න ඔහොමයි මෙයාලා දෙන්නගේ වැඩ. මෙයාලට ඉතින් කුඹුරට එන්න තියෙනවා නම්, කුඹුරු පැත්තට එන්න තියෙනවා නම්, ඇල පැත්තට එන්න තියෙනවා නම් ඊට වඩා දෙයක් නැහැ. ඒක තමයි එයාලගේ ඇත්තටම සතුට. ඉතින් පණ්ඩිතයාට ඒ දණ්ඩ යන්න බෑ කියනවනේ ළමයි. ඔය කරන්නේත් ඒ වගේ වැඩක් තමයි. ඉතින් කුඹුර මැද්දෙන් යනවා. ඉතින් ඔන්න ඔහම යද්දි ඔන්න ඔහම ඉතින් චුටක් වැටෙනවා. මේවා ඉතින් සාමාන්‍ය දේවල් නේද? අනේ අපොයි වැටුණත් කමන්නේ. අපේ අම්මා මට බඩල්ලන් hina වෙන එක තමයි ඔක්කොටම වඩා ලැජ්ජ. ඔයාලට මේකේ වොයිස් ඇහෙන්නේ නැහනේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන. අනේ අපේ ඒ වෙලාවේ මං අපේ අම්මගෙන් ඇත්තටම අහගත්තු දේවල් ටිකක් සහ අපේ අම්මා hina වුණු තරමක්. ඔය කුඹුරු යාය පහු කරගෙන ආවේ මම අපේ ගමේ තියෙන ආසම කරන තැනකට. සියඹලා ගස්, කුඹුක් ගස්, මේ වගේ රූස්ස ගස් ගොඩාක් පිරීලා තියෙන. අපි ඒ පාරට නම් කියන්නේ වැව් බන්ටක පාර කියලා. ඒ පාරට තමයි ඔය යන්නේ. ඇත්තටම මේ හරිම නිදහස් තැනක්, හරිම ලස්සන තැනක්. මට පෙන්වන්න අමාරුයි ඔතන මේ අපිට අපේ තංගල්ල ප්‍රධාන පාර පේනවා. ඔතෙන්ට ගියහම තංගල්ල කතරගම ප්‍රධාන පාරට ඔතනින් යන්න පුළුවන්. ඔය වැව් බන්ට් එක හරහා ගිහිල්ලා ආයේ කුඹුරු යායක් මැදින් ගිහිල්ලා ප්‍රධාන පාරට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ඒ ලස්සනම තැන. අනේ මම මෙතෙන්ට හරිය කැමතියි. දෙපැත්තේ කුඹුරු යාය මැද්දෙන් ඔන්න ඔය විදිහට පස් පාරක් තියෙනවා. ඉතින් මෙන්න මේ පස් පාර තමයි වැව් බන්ට් එක පාර කියලා අපි කියන්නේ. ඔය පාරේ දිගට ගියහම ලොකු කුඹුක් ගස් ගොඩාක් තියෙනවා ළමයි. ඔය දැන් මං හිටපු ගහත් එක්ක ඔය ඈතට වලට පේනවද දන්නේ නැහැ. දිගටම තියෙන්නේ ලොකු කුඹුක් ගස් ගොඩක්. වැව් බන්ට් එක පාර කියලා කියන්න ප්‍රධාන හේතුව වුණු වැව් බන්ට් එක තමයි මේ තියෙන්නේ. මේ වැව් බන්ට් එක ගොඩාක් පරණයි. අපි ඉපදෙන්නත් කලින් ඉඳලා තිබිච්ච වැව් බන්ට් එකක්. මම දන්නේ නැහැ මේකේ කාල වර්ෂ කොච්චරද එහෙම කියන්න නම් මම දන්නේ නැහැ. ඉතින් ඒ දවස්වල ඔය තරම් පාර හොම හදලා තිබුණ නැහැ. පොඩි පාරක් තමයි තිබුණේ. ඒ වගේම මාත් එක්ක අද මගේ ගමනට ගමේ චුට්ටක් ඇවිදින්න ඕනි කියලා ගමනට අපේ අම්මයි තාත්තයි අපේ ගෙදර ඉන්න ස්නෝවි රූවයි මේ බලු කුක්කෝ දෙන්නයි ඔන්න ඔක්කොමලා එකතු වුණා. ඉතින් මේ තමයි මගේ ගම. හරිම ලස්සන ගමක් තියෙන්නේ. කොළ පාරට පිරිච්ච ගමක්. පස් පාරවල් තියෙනවා, කොන්ක්‍රීට් පාරවල් තියෙනවා. මේ හැමදේම පිරීලා ලස්සන උස ලොකු කුකුක් ගස් ගොඩකුත් එක්ක පිරීලා තියෙන හරිම ලස්සන ගමක් තමයි මට තියෙන්නේ. කුඹුක් ගස් ගැන කතා කරාති ළමයි මම ඔයාලට පුංචි කතාවක් කියන්නම්. දවසක් අම්මයි මමයි ඔන්න ඔය වැව් බන්ට් එක පාරේ කුඹුර මැදින් ගිහින් ආවා ටවුන් එකට. ටවුන් එකට යන්න පුළුවන් උතන පොඩි ටවුන් එකක් තියෙනවා.
ඉතින් ඒ ගිහිල්ලා එනකොට මේ හයියෙන්ම වැස්සා. හරිද? ඒ කියන්නේ හොඳටම අකුණු ගහ ගහ තාරාණි පාත වැස්සක් තමයි වැස්සේ. ඉතින් ඔය එන පාරේ ලොකු ඔය මට ඔයාලට පේනවට වඩා ලොකු මේ කුඹුක් ගහක් තියෙනවා. ඔය වැව් බන්ට් එක අයිනේ මේ කියන්නේ මං කිව්වේ කුඹුක් ගස් ගොඩාක් පිරීලා තියෙනවා කියලා. ඉතින් මේ එදායේ වැස්ස අපේ කුඩේටවත් දරා ගන්න බැරි වුණා. මම ගොඩක් චූටි. හැබැයි මට තාම මතකයි ඒ සිදුවීම. අපේ අම්මා මාව ඔය කුඹුක් ගහට මුවා කරගත්තා. ඒතනේ තිබිච්ච කුඹුක් ගහට මුවා කරගත්තා. මුවා කරගෙන අම්මා මට වැස්සට තෙමෙන්න නොදී අම්මා වැස්සේ තෙමි තෙමි මාව අර නිකන් කුරුළු අම්මෙක් කුරුළු පැටියව රකින්නවා වගේ ආන්නේ විදිහට මාව තියාගෙන හිටියා. ඉතින් අදටත් ওই පාරේ යද්දි මට ලොකුවට මතක් වෙන සිදුවීම තමයි ඒ තියෙන්නේ. හරි ළමයි. ඔහොම තමයි ඉතින් ලස්සන මතකයන් හැමදාම අපිත් එක්ක එකතු වෙලා හැමදාමත් හිතේ තියෙනවනේ. ඉතින් මේ මතකයන් ගැන කතා කරන ගමන් පුංචි ඔබදූපෙකුත් කතා කරන ගමන් අම්මයි තාත්තයි මායි ඔන්න පැංච දෙන්නවත් හුරතල් කරගෙන ඒ වෙලාවේ ඒ මොහොත සතුටින් වින්දා. සතුටින් ගෙව්වා. එතන වෙලාව මෙන්න මේ විදිහට ගෙවල ඉවර කරලා ගෙදර ආවා. ගෙදර එනකොට අම්මා කොල කැඳ හදලා ගිහින් තිබුණා. ඉතින් කොල කැඳ බොනවා කියන්නේ මම හරි ආස වැඩක්. හැබැයි ආස කරන ඒවා තියෙනවා. ඒ කියන්නේ අපේ අම්මා සමහර දවස් වලට වැල් පෙනලා කොල කැඳ හදනවා. එතකොට සමහර දවස් වලට මේ ඔක්කොම කොල වර්ග එකතු කරලා කැඳ හදනවා. කරපිංච කැඳ හදනවා. මේ විදිහට එක එක කැඳ වර්ග හදනවා. එතකොට අද හදලා තිබුණු කැඳ එකත් මම ආස කරන කැඳ එකක්. මේ කැඳ එක මොනර කුඩුම්බියයි හීන් බෝවිටියයි බතුයි එකතු කරලා හදන කැඳ එකක්. ඇත්තටම හරිම රසයි. ඒකනේ ඔය පාටෙත් ලොකු කොළ පාටක් නැත්තේ. මම ආස කරන කැඳ එකක්. කැඳ එකත් බොන ගමන් ඉතින් ඔන්න මං දවසේ ඉස්සරහට පොඩි වැඩක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා. ඒකට අවශ්‍ය කරන ප්ලෑන් එක තමයි මම මේ හදාගන්නේ. මොකද කියනවා නම් මගේ ඩිග්‍රී එක මේ වෙද්දි දැන් ඉවරයි. ඉතින් දැන් ඒක ඉවරුණා කියන්නේ මගේ බ්‍රේන් එක නිකන් ඇත්තටම අර ලෝඩ් වෙලා තිබිලා දැන් හරි හිස් වගේ. මේ දවස්වල කරන්න දෙයක්වත් නැහනේ. හැබැයි ලොකු බ්‍රේක් එකක් ගත්තා. මොකද අවුරුදු 4ක් ගොඩක් මහන්සි වුණා. ෆයිනල් එකේදී ඊටත් වඩා මහන්සි වුණා. ඉතින් ඒ හේතුව නිසා මේ දවස්වල බ්‍රේන් එකට පොඩි බ්‍රේක් එකක් දීලා තමයි වැඩ කටයුතු කරන්නේ. මොකද අපි කාලයක් තිස්සේ බ්‍රේන් එක ගොඩක් මහන්සි කරලා තියෙනවා නම් ඊළඟ ස්ටෙප් එකට යන්න කලින් අනිවාර්යෙන්ම අපි පුරුදු වෙන්න ඕනේ සහ අපිට වඩාත් හොඳයි අපේ බ්‍රේන් එකට පොඩි බ්‍රේක් එකක් දෙන එක. ඔන්න දැන් ඉතින් දවල්ට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අපේ වත්ත පල්ලෙහාට තමයි අපි දෙන්නත් එක්ක මේ යන්නේ. මොකද අද දවල්ට යන්න මමත් අපේ අම්මට පොඩි සපෝට් එකක් දෙන්න හිතුවා. මොකද කියනවා නම් මේ දැන් දවල්ට උයලා කරලා ඉවර කරලා ටවුන් එකට යන්න ඕනේ පොඩි වැඩ වගේක් කරගන්න. දවල්ට උයලා ඉවර වෙලා ඔය ඉතින් ලෑස්ති වුණේ අම්මත් එක්ක ටවුන් එකට යන්න. ටවුන් එකෙන් කරගන්න වැඩ ටිකක් තියෙනවා.
වෙනද වගේ ඉතින් තාත්තගේ ටුක් ටුක් එකේ තමයි අදත් අපි ටවුන් එකට යන්නේ. මුලින්ම ආවේ ඉතින් ත්‍රීවීලකට තෙල් ගහ ගන්න ඕන නිසා තෙල් ගහගන්න. තෙල් ගහගත්තට පස්සේ තමයි අපේ ඉතුරු වැඩවලට අපි යන්නේ. මේ ළඟදී අපේ අම්මගේ උපන්දිනය තිබුණා. ඉතින් අපේ අම්මගේ උපන්දිනයට අපේ අම්මා ආස කරන විදිහේ තෑග්ගක් හම්බුණා. ඒ තමයි අලුත්ම අලුත් මැෂින් එකක්. රෙදි මහන මැෂින් එකක්. ඉතින් මේ එයාට ඕනි කිව්වා මේ මැෂින් එකෙන් ඉස්සෙල්ලාම බුදුහාමුදුරුවන්ට පූජා කරන්න නෙළුම් මලක් මහන්න. ඉතින් ඒකට ඕන කරන අවශ්‍ය කරන රෙදි සහ රේන්ද මෙන්න මේ දේවල් අරගෙන අපි මුලින්ම ආවා. මේ කියන්නේ ත්‍රිවිලකට පෙට්‍රල් ගහගෙන ඉවර වෙලා මුලින්ම ආවේ ඒ අවශ්‍ය කරන බඩු ටික අරගන්න. අම්මා තාත්තා එක්ක ගත කරන කාලය තමයි මම නම් හිතන්නේ ලස්සනම කාලය කියලා. ඉතින් ඒ දෙන්නත් එක්ක ඔන්න විදිහට ටවුන් එකට ආවහම අනේ ඉතින් මට පොඩි බඩජාරිකමක් හැදෙනවා. ඉතින් මම ඒ වෙලාවට කියනවා අපි යන් ජූස් බාර් එකට කියලා. තාත්තත් එක්කගෙන යනවා යමු අපි එහෙනම් ජූස් එකක් බොමු අයිස්ක්‍රීම් එකක් කමු කියලා. තාත්තා තමයි ඉස්සර වෙන්නේ. මම පොඩ්ඩක් අදහස දාන්න විතරයි ඕනේ අනේ. ගොඩක් කාලෙකට පස්සේ මම ආසම කරන ගමනක් තමයි දැන් යන්නේ. මේ අනේ වෙන කොහෙවත් නෙමෙයි අම්මා එක්ක පොලේ යන්න මම මාර ආසයි. ඇත්තටම කියනවා නම් අර ලක්සරි සුපර් මාකට් යනවට වඩා කීල්ස් ෆුඩ් සිටි මේවට යනවට වඩා අම්මා එක්ක එක දවසක් හරි පොලේ යනවා කියන්නේ ඒක මාර වයිබ් එකක් ළමයි. මං හිතනවා ඒක එක දවසක් හරි ඔයාලා හැමෝම විඳලා ඇති කියලා. එහෙම ගිහින් නැත්නම් මම කියනවාට ගිහින් බලන්නකෝ අම්මගෙන් එක එක જાතියේ දේවල් අපිට එදාට ඉල්ල ගන්න පුළුවන්. බලන්න ඉතින් මං කිව්වේ බොරුද කියලා. පොලට ආවා විතරයි. එළවලු ගන්නාවේ. හැබැයි මං නැවතුනේ ඇඳුම් කඩයක් ගාව. ඔන්න දැන් ඉතින් අපේ අම්මා මට ගෙදරට අඳින්න ඇඳුමක් තෝරනවා. එතනින් මේ ඇඳුමත් අරගෙන තමයි පොලට ගිහිල්ලා එළවලු ගන්නේ. දැන් ඉතින් ලෑස්ති වෙන්නේ ගෙදරට ඕනි කරන එළවලු ටිකයි අනිත් බඩු ටිකයි අරගන්න. ඉතින් මෙතනදී කියන්න ඕන අපේ අම්මා ඇත්තටම ගෘහණියක් විදිහට එයා සතියට ප්ලෑන් කරනවා එයා ගන්න ඕන එළවලු මොනවද, කොච්චර ප්‍රමාණයක් ගන්න ඕනේද, එළවලු කී වර්ගයක් ගන්නවද කියලා. ඉතින් මේක වැඩි වෙන්නේ අඩු වෙන්නේ ඒ දවස් වලට දානයක් වගේ මේ දෙන්න උවමනා වුණොත් නම් එළවලු ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට එයා හරියට මේක ප්ලෑන් කරලා සැලසුම් කරලා තමයි අරගන්න යන්නේ. ඉතින් ඒක ගෘහණියක් විදියට ගොඩක් හොඳ වැදගත් දෙයක්. ඇත්තටම සුපර් මාකට් වල තරම් ලස්සනට එළවලු ඇසුරුම් කරලා නැති වුණාට මම දන්නේ නැහැ කියන මම පොලට එන්න හරි කැමති අම්මත් එක්ක. මොකද අපිට එතන
ගුණාත්මක එළවලුවක් සාමාන්‍යයෙන් ගණන් අඩුවට ගන්න පුළුවන් එක අර පිරිමැස්මට හොඳ දෙයක් කියලායි මම හිතන්නේ. ඉතින් ඒ වැඩ ටික ඉවර කරගෙන ඔන්න ඔහම ආවේ. මම අර කලින් කිව්වේ ළමයි මම කඩචෝරු ගන්නවා කියලා. ඕන් දැන් යන්නේ මේ කඩචෝරු වර ගන්න තමයි. ඕන් ඉතින් මුරුක්කු මුලක් අර ගන්නවා. ඊට පස්සේ තව දෙයක් මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. පළවෙනි වතාවටම පොලේ තිබුණා කෝස්, එතකොට දෙල්, මඤ්ඤොක්කා, මෙන්න මේ දේවල් සීනි දාලා බැදලත් නෙමෙයි ළමයි, ඒක නිකන් වේලලා වගේ තමයි හදලා තිබුණේ. හරිම රසයි. මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. හරිම රසයි. මං ඒකෙනොත් දෙකක් අරගෙන මුරුක්කුත් අරගෙන තමයි ගෙදර ආවේ. වලම් විකුණන තැනක් දැක්කම ළමයි ඔයාලට මොනවද මතක් වෙන්නේ? මට නම් මතක් වෙන්නේ අපි චූටි කාලේ අර සෙල්ලම්බත් යන ගත්තපු වලම් සෙට් එක අර පාට කරලා තියෙන්නේ. අන්න ඒක මට මතක විදිහට මේ ඇන්ටි ගාවත් තිබුණා. මම ඒක අතට අරගෙන ගණන් එහෙමත් බලලා කරලා ඉතින් ආයේ තියලා ආවා. දැන් ඉතින් පොලෙන් කරගන්න තියෙන වැඩ ටික ඔක්කොම කරගෙන ඉවරයි. දැන් අපි ඉක්මනට ටුක් ටුක් එකේ නැගලා ගෙදර යන්න ඕනේ. ගෙදර යන්න කලින් අම්මට තව රේන්ද වගේක් ගන්න තියෙනවා. ඒ ටිකත් අරගෙනම ටුක් ටුක් ගාලා ගෙදර යමු. දැන් වෙලාව හවස 4 වගේ වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මම වෙලාවකට මගේ ජීවිතය සහ මගේ ජීවත් වෙන පරිසරය ගැන සතුටු වෙනවා. මොකද මට ග්‍රාමීය සුන්දරත්වයේ විඳින්නත් පුළුවන්, නාගරික පරිසරයෙන් ලබා ගන්න තියෙන පහසුකම් ටික ලබා ගන්නත් පුළුවන්කම මට තියෙනවා. ඉතින් ඒක ගැන මම ගොඩක් සතුටු වෙනවා. එහෙනම් ඉතින් අද දවසට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම hina වෙලා සතුටින් පරිස්සමට ඉන්න ඕනේ. ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවා. ඒ වගේම තමයි යාළුවනේ මගේ වීඩියෝ එක ලයික් කරන්න අමතක කරන්නත් එපා, කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා, විශේෂයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් ඉතින් අදට මං ගිහින් එන්නම්. හැමෝම hina වෙලා පරිස්සමට සතුටින් ඉන්න. බයි බයි.